කොළඹ නාලන්ද විද්‍යාලය කියන්නේ මෑත කාලෙදී ලංකාවේ පුවත් මවපු පාසලක්. නාලන්ද විද්‍යාලයේ සිදුවුණු සිසුගුරු ලිංගික වීඩියෝ ඇමතුම් නිසා පාසලට සිදුවුණේ දැවැන්ත හානියක්. කෙසේ නමුත් මේ සිදුවීමට ඍජුවම මුහුණ දුන් පාසලේ ප්‍රාථමික අංශයේ හිටපු ගුරුවරියක් වන බුද්ධිනී විතානගේ මහත්මිය සයපාරකට අධික වාර ප්‍රමාණයක් ඇයගේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බව ඔබ දන්නවද? ඒ වගේම ඇයව ඇගේ සැමියාත් මේ වන විට හැරගොස් හමාරයි. දික්කසාද වීමට මේ දිනවල ඇගේ සැමියාගේ පාර්ශවයෙන් කටයුතු සිදු කරගෙන යන බවටද අපට ආරංචි ලැබිලා තියෙනවා. ඒ වගේම අදාළ තරුණ ගුරුවරිය කම්බි කටුවැනි ද්‍රව්‍ය වලින් ඇයගේ ඇස්වලට හානි කර ගැනීමටද කිහිප වරක්ම උත්සාහ කර තිබෙන අතර ඒ සියල්ල ව්‍යර්ථ වී තිබෙනවා. ඇය මේ සිදුවීමට පෙර කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරියක් වූ අතර ඇය නාලන්දාවේ සිසුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කර ඇත. ඒ වගේම ඇය පාසලේ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට නිරන්තරව සහභාගී වෙමින් ඇයගේ දායකත්වය එහිදී නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. කොහොම වුණත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ නොමනා ක්‍රියාකලාපය මේ ගුරුවරිය මෙතෙක් කල ජීවිතේ ගොඩනගාගත් සියල්ල එක් නිමේෂයකින් විනාශ කර දමන්නට සමත් වුණා. කඩා වැටෙන ඇගේ වටිනා ලස්සන ජීවිතය තිබුණටත් වඩා හොඳින් පවත්වාගෙන යාමට ඇයට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් මේ වගේ වීඩියෝස් තවත් බලන්න අඩහැරේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා.